තමයි 11 මාසයේ 25 වෙනිදා යෝජනාවක් ඉදිරිපත් කරනවා. නගරතුමා 11 මාස සභාවට ඇතුළත් කළේ නැහැ. කරුණු හොයන්න කාල සීමාවක් වුණ නිසා මේ ඊළඟ සභාවට දාන්නම් කියලා මම ලියුම ආවේ. මම මාස 6ක්ම බලන් හිටියා. සියලුම ප්ලෑන් අංක වෙස්ටිං ඕඩර්ස් එක්ක අංකත් එක්ක තමයි මම යෝජනාව දාලා තියෙන්නේ. ඉතින් මම හිතන විදිහට මේ යෝජනාව දාන්න පොඩි බයක් තියෙනවා. ඉඩම සම්බන්ධව යා කාට හරි බයක් තියෙනවා. එක්කෝ මේක දීපු කට්ටියගෙන් ආගමික වශයෙන් බයද දන්නේ. හේතුව තමයි මේ ඉඩම අයිතිය මහනගර සභාවට කියන ඔප්පුවෙන්ම පිළිගන්න ඕනේ. හේතුව තමයි මේ 1922 වෙස්ටින් ඕඩර්ස් වල තියෙන දෙයක්. මේක මම කතා කරන්නේ සාමොච්චෝද අක්කර 5ක ඉඩමක සම්බන්ධ. මම කියන්නේ නෑ මේ යෝජනා කොතනවත් සාන්තමරිය පාසල දී යුතු නෑ කියලා. ඉතින් අපේ ඒකත් එක සාන්තමරිය විදුවලේ ආදියෝ ග්‍රවුන්ඩ් එකේ පිටදිනල් පර්චේස් 120ක් 30ක් අත්පත් කරන තියෙනවා. ඒක තමයි කිංස් ජෝර්ජ් ඩ්‍රයිව් මහත්තු සහනේ ගොඩනැගිලි ප්‍රතිමතා පාර්ලිමේන්තුවේ ගොඩනැගිල්ලත් ඒගොල්ලෝ දැනට අටවගෙන ඉවරයි. වෙනම තමයි එතන අනවසර ගොඩනැගිල්ලකුත් තියෙන. ඒ කාලේ අපි ඒකන සටන් කරා. ළඟ තියෙන මන් ළඟ ආසෙන් වැටිච්ච ડોකියුමන්ට් නෑ. මේව ෆයිල් වල තිබිච්ච ඒවා. අපි ඒ කාලේ අපි රොයිස් මන්තුමාත් එක්ක එකතු වෙලා මේ සටන් කරන කාලවල ගත්තු මේ පිටපත්. අදට NPP නගර සභාවපත් වෙලා අදට හරියට අවුරුද්දයි. මේ කාමවත් දැම්ම, බෝක්කක් සුද්ධ කරා, ලයිට් එකක් දැම්ම කියලා මේක සංවර්ධනය කරනවා.